ඔබට මේ ඡායාරූපය බලා ගන්න පුළුවන් වෙයි. මේ ඡායාරූපයේ ඉන්නේ විහංග තේජාන්ත. වයස අවුරුදු 20යි. 1998 සැප්තැම්බර් 1 තමයි ඉපදෙන්නේ. අවුරුදු 20 වෙන්නේ 2019ට. අදත් නෙමේ. විහංග ගැන කතා කරන්න අපිත් එක්ක ඉන්නවා සුරාජ් නිලංග මහත්මයා. අයිබෝන් සුරාජ් මහත්මයා. අයිබෝන්. සුරාජ් මහත්මයා නිලංගගේ විහංගගේ තාත්තා. 2019 අප්‍රේල් 21 වෙනිදා හරියට මීට අවුරුදු 6කට කලින් ටාජ් සමුද්‍රා හෝටලේ පුපුරලා ගියපු ශැන්ග්‍රිලා හෝටලේ පුපුරලා ගියපු බෝම්බෙන් විහංග මරණයට පත් වෙනවා. හැබැයි විහංග මරණයට පත් වුණා කියලා තහවුරු වෙන්න ඊට මාස ගණනකට පස්සේ අපි ගැන කතා කරමු. ගොඩක් අය කතා කරනවා ඇත්තටම මේක මේ කතෝලික අයගේ ප්‍රශ්නයක් සහ මේ පාස්කු ප්‍රහාරය කියන්නේ කතෝලිකයන් ඉලක්ක කරගත්ත දෙයක් හරි එහෙම කියලා. හැබැයි එහෙම නෙමේ. බෞද්ධ අය මරණයට පත් වුණා. විහංග බෞද්ධ, ඔබතුමත් බෞද්ධ. විහංගගේ අවුරුදු 6 සිහිපත් කරලා හෙට එහෙම නැත්තම් 20 ඉරිදා උදේ 9 ඉඳන් 3 වෙනකන් ලේදන් දීමක් රැස්ති කරලා තියෙනවා බුදුගහගොඩ ඉසිපතන ශ්‍රී විජය මහාවිද්‍යාලය. බුදුගහගොඩ ශ්‍රී විජය මහාවිද්‍යාලයේ ඒ වගේම තමයි 21 වෙනිදා ගෙදර සාංඝික දානයක් දෙන්නත් නියමිතයි. අපි ඒ ගැනත් කතා කරමු. විහංග කොහොමද මේ සිද්ධියට මුහුණ දෙන්නේ කියන එක අපි මුලින් කතා කරලෙමු. ඔව් මේ මට කියන්න තියෙන්නේ මුලින්ම එයා 2017 තමයි එයා A level කරන්නේ. A level එයා කරේ උඩුගම්බුල සෙනරත් පරණිතාන ඉස්කෝලේ. A level කරලා රිසල්ට් එන්නත් ඉස්සෙල්ලා තමයි මෙයා හෝටලෙට ගියේ. අපේ අක්කා තමයි එයාව එක්කන් ගියේ. ගියාම මෙයා දැක්ක ගමන් මෙයා හෝටල් සම්බන්ධ කිසි දැනීමක් තිබුණේ නැහැ. මෙයාව හෝටල් එකෙන් අරගත්ත මෙයාව ජොබ් එකට. ඊට පස්සේ 2017 දෙසැම්බර් තමයි මෙයා ඉස්සෙල්ලාම ඒකේ ජොබ් එකට ගියේ. ඊට පස්සේ මෙයා 2018 අප්‍රේල් 24 මෙයා පර්මනන්ට්ත් කළා. ඊට පස්සේ ඉතින් මෙයා හොඳින් වැඩ කරගෙන හිටියා. ඊට පස්සේ 2019 අප්‍රේල් 21 තමයි මෙයා නැති වුණේ. ඇත්තටම මේ කොහොමද දැනගත්තේ නැති වුණා කියලා? කොහොමද ආරංචි වුණේ? අපිට ආරංචි කරගෙන මෙහෙම සැංගිලා හෝටලේ මෙහෙම බෝම්බයක් පුපුරලා කියලා කියපුවාම අපි ගියා මේ මල්ලි මගේ පුතයි මල්ලිගේ පුතයි අපි ගියා හෝටල් එකට. ගිහිල්ලා ඉවරලා ඉතින් බැලුවා හැමතැනම කිසිම මෙයා ගැන එහෙම හොඩුවක් හොයාගන්න හම්බුන්නේ නැහැ. එක එක්කෙනා කිව්වා මේ හොස්පිටල් ගෙනිච්චයි අර මේ කියලා කිව්වා. නමුත් ඉතින් අපි ගිහිල්ලා ඔය දවස් ටිකේම හොස්පිටල් වල පීර හැම හොස්පිටල් එකකම බැලුවා. බලලා ඊට පස්සේ අපි කිසිම දෙයක් නැති තැන පොලිස් මෝචරියට නේ ඔක්කොම අරන් ඉන්නේ. ඊට පස්සේ අපි ඒකට ගියා. ගිහිල්ලා ඒකේ පෙන්නනවා ඒගොල්ලෝ ටීවී එකට දාලා ඉවරලා අඳුර ගන්න පුළුවන්ද කියලා එක බොඩිස්. මෙයාගේ කිසිම දෙයක් අපිට අඳුර ගන්න පුළුවන් තත්ත්වයක කිසිම දෙයක් තිබුණේ නැහැ. ඊට පස්සේ මගේ DNA එක කරා. DNA කරලා මේ ඊට පස්සේ අපි ගෙදර ආවා. ඇවිල්ලා ඉවරලා අපි ගෙදර මෙයා වෙනුම් මෙයා නැහැ කියලා ඉතින් අපිට දැනගත්තා. ඊට පස්සේ අනුමාන කරලා දැනගත්තා. ඒ වගේම අපි CCTV කැමරාව බලපුවාම මේ ඒකේ තිබුණ හරියටම ඒ සහරාන්ගේ පිටිපස්සේ හිටියේ මෙයා සහරාන්ගේ මෙයා මේ පිටිපස්සේ ඉඳලා සහරාන් හිටගෙන ඉන්නවා මේස දෙකක් අතර හිටගෙන ඉන්නවා අනිත් පැත්ත හැරිලා බෑග් එකත් එල්ලගෙන මෙයා එතනින් ඇවිල්ලා සහරාන්ගේ දකුණු අතට මේ අත තියනවා ඉස්සරහට එන්න. ඒතරම තමයි ඒ බෝම්බේ පුපුරව ගන්න සහරාන්. එතනින් එහාට ඊට පස්සේ කැමරාවල කිසිම දෙයක් අපිට බලන්න තිබුණේ නැහැ. ඊට පස්සේ අපි අර දැන් DNA කරලා වෙලා අපි ඇවිල්ලා පාන්සකුල දීලා දානමාන දීලා ඉවරලා ඔක්කොම කරලා මම ඔය CID එකට JMO මේකට එහෙම මම ටෙලිෆෝන් නම්බරයක් දීලා තිබුණා මේ කතා කරලා අහලා බලන්න කියලා වෙලා.
පස්සේ මම ඒ තැන්වලට සැරෙන් සැරේ කතා කරලා ඇහුවා මෙහෙම අපේ පුතාගේ මොන හරි හම්බෙලා තියෙනවද මොකද කියලා වෙලා. නමුත් ඒක ඉතින් හරියට විස්තරයක් මේ වුණ නැහැ. ඊට පස්සේ අපි මෙයාගේ 3 මාසේ දානෙ දීලා ඉවරලා මම බත්තර මුල්ලේ රස පරීක්ෂා කාර්යාලයට ගියා. ගිහිල්ලා ඉවරලා මම මේ මිස් කෙනෙක් ආවා ඉස්සරහට. පස්සේ මම කිව්වා මිස් මෙහෙමයි මගේ පුතා මෙහෙම පාස්කුවේගේ අර බෝම්බෙට මේ සැංගිලා හොටලේ මෙහෙම නැති වුණා. මේ මගේ DNA එක කරා මේ මට දීලා තියෙන පොඩි නිල් පාට කොලයක්. ඊට පස්සේ මං ඒ මිස්ටර් කිව්වපුවාම මේ මිස් කිව්ව ෆයිල් එකක් අරන් ඇවිල්ලා කිව්වා මේ ගොඩක් ඒවා බලලා ඇරලා තියෙන්නේ තව 3ක් 4ක් වගේ තමයි බලන්න තියෙන්නේ කියලා වෙලා. පස්සේ මං ඒ මිස්ටර් කිව්වා මිස් පොඩ්ඩක් බලන්නකෝ ඒ අතරවත් මගේ එක්කෙනා එහෙම තියෙනවද මොකද කියලා බලන්න කියලා. පස්සේ ආ ෆයිල් එකක් අරන් ඇවිල්ලා මට කිව්වා මේක මයි 29 වෙනිදා තමයි මේ මෙයාගේ කොටස් සම්මුණා කියලා වෙලා මේ ඒ රිපෝට් ඇරලා තියෙනවා කියලා කිව්වා. නමුත් අපිට කිසිම තැනකින් අපිට දැනුවත් කිරීමක් කරේ නැහැ. ඊට පස්සේ තමයි අපි මේ එයාගේ තිබුණේ දකුණු කකුලයි බඩේ කොටසකුයි හાર્ට් එකයි ඔළුවේ කොටසකුයි. ඊට පස්සේ අපි ඒවා මේ ගෙනල්ලා ඉවරලා මල්ශාලාවකට ගෙනල්ලා මේ පෙට්ටිය සීල් කරලා ගෙදර ගෙනල්ලා අපි අපේ ගමේ කනත්තේ මේ තැන්පත් කරා. පොඩ්ඩක් මේක පෙන්නන්න පුළුවන්ද? පොඩ්ඩක් බලන්න මේ මෙතන ඉන්නවද පුතා? මේ මං හිතන්නේ ශැන්ග්‍රීලා හෝටලේ ප්‍රහාරය පෙර හරි. එතකොට ඔබතුමා දැනගන්නේ පුතා නැතගේ තහවුරු වෙන්නේ මාස 3කටත් පස්සේ. ඔව්. අපි දැන් අපි කොහොමද දන්නවා දැන් අපි ඔය යන්න තියෙන හැම ස්පිතාලයක් ගානෙම ගිහිල්ලා අපි හෙව්වා මෙයා මොන තුවාල වෙලා තියෙනවද අර මේ කියලා එහෙම කිසිම තැනකින් අපිට හොයාගන්න හම්බුන්නේ නැහැ. ඊට පස්සේ අපි දැන් අර CCTV කැමරා දැක්කනේ. දැක්කට පස්සේ ඉතින් අපිට තහවුරු වුණා දැන් ඉතින් පුතා නැහැ කියලා කොහොමද. එතකොට ඔබතුමා මේ ඔබතුමා විශේෂයි දැන් වින්දිතය ගොඩක් මේකින් ඉන්නවා 3 සීකර ළඟින් මරණයට පත් වෙලා තියෙනවා. මරණයට පත් වෙච්ච ගානවත් ඇත්තටම තාම හරියට නිල වශයෙන් කියලා නෑ. ආණ්ඩු 3ක් මාරු වෙලා තියෙනවා තාම හරියට කියලා නෑ. 3ක් නෙමෙයි දැන් 4ක්. ජනාධිපතිවරු 4 දෙනෙක්. හැබැයි ඔබතුමා නීති ඉස්සරහට ගිහින් තියෙනවා. ඔව්. ඇයි අනිත් අය සද්ද නැති වෙන්නේ ඔබතුමා නීති ඉස්සරහට යන්න හිතුවේ? මම නීති ඉස්සරහට යන්න හිතුවේ මං කොහොමත් සාධාරණ බලාපොරොත්තුෙන් තමයි මම ඔය හැම දෙයකටම මම නඩු වලට පවා හැම එකෙම ඉදිරිපත් උනේ. මේ ඒ කියන්නේ මගේ පුතා වෙනුවෙන් පුළුවන් පුතා විතරක් නෙමෙයි නැති වුණු තුවාල වුණු හැම කෙනා වෙනුවෙන්ම තමයි මම ඒ හැම දෙයකටම ඉදිරිපත් උනේ. ඒ කියන්නේ යම් කිසි සාධාරණයක් වෙයි කියලා. නමුත් මට අද තාම වෙනකම් මට ඒ සාධාරණ කියන දේ මේ පේන තෙක් මානකවත් මට පේන්නේ නැහැ. දැන් ජනාධිපතිවරු කීප දෙනෙක්ම පත් වුණා. දැන් ඕක සිද්ධ වෙන වෙලාවේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති අගමැති රනිල් වික්‍රමසිංහ. ඊට පස්සේ එතනින් මේ ගියා තප්පරයකට අපි මේ වීඩියෝ එක බලමු. අපි කතා කරමු. මේ මෙතන මේ කිරෝලේ තමා මම හිතන්නේ සහරන්නේ ඉන්නේ. මේ පිටිපස්සේ තමයි ඔය කියන විදිහට පුතා ඉඳලා තියෙන්නේ. නේද? ඔව්. මේ පිටිපස්සෙන් එන්නේ එහෙනම් පුතා ළඟ ඉඳන් පුපුරනවා. හරි. ඔබතුමා කතා කරන්නේ. ඔව් ඊට පස්සේ ඇත්තෙන්ම මේ අපි ඒ වෙලාවේ ඇඟිල්ල දික් කරේ පවතින රජයට. ඊට පස්සේ ඔගේ ටිකක් සුළු මුළු හොයාගෙන යනකොට ඊට පස්සේ ජනාධිපති වුණේ ගෝඨාභය රාජපක්ෂ. ඔබතුමාලා සහයෝගය දැක්වුවද ගෝඨාභය ජනාධිපති? ඔව් අවංකවම සහයෝගය දැක්වුවා. අවංකවම සහයෝගය දැක්වුවා. මේ ඔය මුලින්ම සුගතදාස ක්‍රීඩාංගණයේ තිබුණු පක්ෂේ ඔව් ඒකට පවා මේ සම්මේලනයටත් මම ගියා. මේ මම ඒ වෙනුවෙන් මම ඔච්චර ඒ පුතා නැති වෙලා මාස කිහිපයයි මට ගෙදර අපේ නෝනා එහෙම බනිද්දිත් මම ගෙදර මේ
ඒ ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් මම රැස්වීමකුත් කරා ගෙදර. මම ඇත්තම දේශපාලන වැඩ කටයුතු කරා ඒ කාලේ ඉඳලම එහෙමත් කරා. ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ බලයට ආවා ජනාධිපති වෙලා. නමුත් ඊට පස්සේ ටිකින් ටික අපිට දැනගන්න ලැබුණා මේක පිටිපස්සේ සාමාන්‍යයෙන් කතා වෙච්ච දෙයට වැඩි එහා දෙයක් තියෙනවා එහා දෙයක් තියෙනවා කියලා. ඒ කියන්නේ මේක බලයට එන්න තිබුණු කෑදරකමට මේ මිනිමැරුම් කරා කියලා. මේ ඇත්තම මිනිස්සුන්ගේ දෛවය අනුව සිද්ධ වෙච්ච මරණ නෙමෙයි මේවා හිතාමතාම කරපු මිනිමැරුම්. බලයට එන්න කරපු දෙයක්. ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂරත් මහ ලොකු කාලයක් ඉන්න මොන අවුරුදු දෙකෙන් දෙකමාරෙන් එයාට රටිනුත් පැනලා ගිහිල්ලා යන්න සිද්ධ වුණා. ඒකත් ඇවිල්ලා එක්තරා මම බෞද්ධ. ඒ අපේ බෞද්ධ ආගම හැටියට දිට්ඨ ධම්මවේදිනේ කර්මය කියලා තියෙනවා. ඒ කර්මය තමයි ඒ පරිසම් දුන්නේ. නමුත් තාම හරියට පරිසම් දුන්නේ නැව කරපු කිසි කෙනෙකුට. ඊට පස්සේ අතන පාස්කු ප්‍රහාරය සිද්ධ වෙලා ඉන්න කාලේ හිටපු අගමැතිම ආපහු බලයට ආව ජනාධිපති වෙලා. නමුත් එයාත් ඇවිල්ලා මේ පාස්කු ප්‍රහාරයට සාධාරණයක් කරනවා අනිවාර්යෙන් මහ මොළ කරු අල්ලනවා. අර එහෙම කියලා කිව්වා. නමුත් එයත් කරපු කිසිම දෙයක් නැහැ. ඇත්තෙම මේ මෛත්‍රීපාල සිරිසේනට එතකොට හිටපු පොලිස්පති පෝජිත් ජයසුන්දරට හේමසිරි ප්‍රනාන්දුලට නඩු දැම්මා වගේ හරිනම් රනිල් වික්‍රමසිංහත් අද ඒ නඩුවේ ඉන්න ඕනේ. නඩුවේ හිටියා. ජනාධිපති වුණ හින්දා එයා වයින් වුණා. නමුත් දැන් තියෙන ආණ්ඩුවරුණ පුළුවන් ඒ දේවල් කරන්න. එයාලා ඔය බටලන්ද කොමිසම් අරහෙ මේ ගන්නවට වඩා මේ රටේ සිද්ධ වෙච්ච ලොකු මිනිමැරුමක් තමයි මේක ළඟම එක මෑතක සිද්ධ වෙච්ච. දැන් බලන් හිටියා ඒකට සාධාරණයක් කරයි කියලා වෙලා කියලා. ඔය දැන් අනුර කුමාර දිසානායක ජනාධිපති වෙලා ඉන්න ඒගොල්ලොත් අනිවාර්යයෙන්ම මේ පාස්කු ප්‍රහාරය ගැන කියන්නේ ආවේ. මාසෙන් දෙකෙන් අල්ලනවා දඬුවම් දෙනවා. ඇත්තම හොරු අල්ලනවා අර මේ කියලා තමයි ආවේ. නමුත් තාම මේ ඒ ගැන සිද්ධ වෙච්ච දෙයක් නැහැ. ඒක නිසා මම මේ පාස්කු ප්‍රහාරය ගැන මම ඇත්තෙන්ම මට අපේ නැති වෙච්ච ඒ ජීවිතවලට තුවාල වෙච්ච ජීවිතවලට සාධාරණයක් වෙයි කියලා මේ අවුරුදු 15 මම ඇත්තෙන්ම හිතන්නේ නැහැ. නමුත් මම හිතන්නේ අපේ බෞද්ධ ආගම ඒක අනුව දිට්ඨ ධම්මවේදින කර්මයක් කියලා තියෙනවා නම් ඒක අනිවාර්යෙන් පරිසම් දෙනවා තමයි. ඒක වෙන්නම ඕනේ. කවුරුත් තාම මහ මොළ කරුව අරයා මෙයා කියලා කරලා එහෙම තාම එළියට දැම්මෙත් නැහැ. දැන් මොකද්ද මේ ඒ කියන්නේ කිසිම මේ ගන්න නැහැ. නමුත් අදටත් ඒ පාස්කු ප්‍රහාරය ගැන කිය ගොඩක් දේශපාලනඥයෝ ඒකෙන් වාසි ගන්න හදනවා. අරයයි මෙයයි කියලා එක එක්කෙනාට ඇඟිලි දිගු කරනවා. ඒ වගේ තමයි. නමුත් තවත් එකක් තමයි අපේ පාස්කු ප්‍රහාරය මියගේ අපේ දරුවා වෙනුවෙන් අපිට ලක්ෂ 10ක් දෙනවා කියලා රජෙන් අපිට හම්බුනේ ලක්ෂ 9යි. ලක්ෂ 9යි හම්බුනේ. ඒ කියන්නේ එතනින් මුලින් දෙනවා කියන්නේ රුපියල් ලක්ෂයක් මොකද්ද මේ මිනිහ වැඩ කටයුතු කරගන්න ලක්ෂයක් දෙනවා ඊට පස්සේ ලක්ෂ 9යි දෙන්නේ කියලා කිව්වා. නමුත් අපේ මිනිහ වල කියන්නේ දරුවා හම්බුනේ නැති නිසා අපිට ඒ වැඩ කටයුතු කරගන්න හම්බුන්නේ නැහැ මේ එහෙම ලක්ෂයක් කියලා. ලක්ෂ 9යි හම්බුනේ මගේ නෝනගේ account එකට ලක්ෂ 4.5 9 කරන එච්චර තමයි. එතන ලක්ෂයක් අපිට හම්බුනේ නැහැ. ඒක කමන්නේ අපිට ලැබිච්ච දේවල් වලින් අපි පුතා වෙනුවෙන් ගොඩාක් පින්දහම් කරේ. මම නැති බැරි පවුලකට සම්පූර්ණ ගයක් හදලා දුන්නා. ගම්පා අස්කිරි. ඒ වගේ ගෙවල් වලට ටොයිලට් පන්සල් වලට දේවල් ගොඩාක් දේවල් කරා මේ දේවල් වලින්. දැන් ඇත්තෙන්ම අපේ ඒ නැති වෙච්ච ජීවිත වලට රජෙන් උනා මම දකින්නේ සාධාරණයක් තාම උණයි කියලා. ගොඩක් අය කතා කරන්නේ මේ කියන්නේ පල්ලිවලදී මරණයට පත් වෙච්ච අය ගැන. ඒ ගැන විතරයි. අනිත් තැන්වලදී අනිත් තැන්වල සිද්ධ වෙච්ච අපේ බෞද්ධය ගැන එහෙම කතා කරන්නේ නැහැ. නමුත් ඕක සිද්ධ වෙච්ච වෙලාවේ අපේ බෞද්ධ පන්සල් වල ඉන්න හාමුදුරුවෝ එතකොට අනිත් ආගම් නායකයෝ හරි මේ ගොඩාක් කතා කරා ඔය සම්බන්ධව. නමුත් අද වෙනකොට මම හිතන්නේ අපේ බෞද්ධ ආගමේ ඉන්න හාමුදුරුවෝ ඒ ගැන වචනයක් කතා කරනවා කියලා මම හිතන්නේ නැහැ දැන්. ඇත්තට මම කැමති පොඩ්ඩක් ඒක නතරගෙන මේක දැන් ඔබතුමා බෞද්ධ. මම බෞද්ධ. මමත් බෞද්ධ. එතකොට දැන් බෞද්ධ කීප දෙනයි අතර මේ කතා කරන්නේ. මේක ලංකාවේ පල්ලි කීපයක් සහ හෝටල් කීපයක් ඉලක්ක කරගෙන කරපු ප්‍රහාරයක්. මේකෙන්
ලංකායි මිනිස්සු තමයි මරණයට පත් වුනේ. ඇයි ඇත්තටම අනිත් ආගම් වල කට්ටිය මේ කතා කරන්නේ නැත්තේ? අපි ඒකට මොකද්ද හේතුව විදිහට දකින්නේ? වැඩිපුර පල්ලි වල මරණ හින්දාද මොකද්ද? ඔව් මට හිතෙන්නේ ඇත්තෙම දැන් මේ අද ක්‍රිස්තියානි පල්ලිවල ඔය දේ සිද්ධ වෙන්නේ නැතුව වෙන කොහේ හරි ඔයගේ ප්‍රහාර සිද්ධ වුණා නම් අද මං හිතනවා මේ අපේ ක්‍රිස්තියානි ආගමික නායකයෝ පවා මේ ඒගොල්ලෝ ඔය සම්බන්ධව කතා කරන්නේ නැහැ කියලා. දැන් මෙලහට අමතක වෙලා ගිහිල්ලා කියලා. නමුත් අද වෙනකම්ම ඒ ගැන මේ හොයාගෙන යනවා ඉන්න මේ ක්‍රිස්තියානි ආගමේ දැන් කාදිනල්තුමා එතකොට අපේ ගොඩක් ඉන්නවා මේ ෆාදර්ස්ලා එහෙම නැත්නම් මේ අපේ රොහාන් ෆාදර් ජූඩ් ක්‍රිසාන්ත නේද? ජූඩ් ෆාදර් ජුලියන් පැට්‍රික් ඔය කට්ටිය වගේ දැන් අපි සම්බන්ධ වෙලා ඇත්තම මම වැඩ කරන ඒගොල්ලෝ එක්කලා ඉතින් ඒගොල්ලෝ තාමත් ඒ ගැන කැක්කුමෙන් අර එහෙම ගොඩක් ඒගොල්ලන්ගේ වැඩ අමතක කරලා දාලා ෆාදර් රොහාන් වගේ නම් ඒ කියන්නේ පල්ලිය නෙමේ ඒගොල්ලෝ සාමාන්‍යයෙන් මිනිස්සුන්ට මොනවා අවුලක් වුණාම කරදරයක් වුණාම නැත්තම් මූලික අයිතිවාසිකම් කඩ වෙන ලාවකදී ඕන සිද්ධියකදී කතා කරනවා. ඒ නිසා ඒගොල්ලෝ කතා කරනවා. දැන් මම දන්නේ මේ සිද්ධිය වුණාට පස්සේනේ. ඔව්. නැත්තම් මම ඒ ෆාදර් රොහන්ලා මම දන්නේ අඳුරන්නේ නැහැ. නමුත් මට වෙච්ච අසාධාරණය මගේ පුතා නැති වෙච්ච එකටත් ඒ වගේම මම කතා කරන්නේ මම ඔය සියලු දෙනා වෙනුවෙන් තමයි. ඔව්. නැත්තම් මගේ පුතා එක්ක වෙනුවෙන් විතරක් නෙමෙයි. එතන නැති වෙන මගේ පුතා විතරක් නෙමෙයිනේ. ඔය නැති ජීවිතේ ඔක්කොම ජීවිත තමයි. ඒ බේවත් හිතාමතා කරු මිනිමරුම්. ඒ වගේම තමයි දැන් අරගලේ වෙලාවේ ගෙවල් වලට ගැහුවයි අර එහෙම කියලා මැති ඇමතුරුන්ගේ ගෙවල් දොරවල් හදාගත්තා. ඊට වඩා තිබුණට වඩා හොඳට කෝටි ගණන් රජයේ සල්ලි අරන්. ඒ රජයේ සල්ලි කියන්නේ අපේම සල්ලි. ඒ සල්ලි අරගෙන මේ මිනිස්සුගේ ගෙවල් දොරවල් ඒ ඔක්කොම තිබුණට වඩා මුදල් හදලා අරන් කෝටි ගණන් අරන් හදාගත්තා. නමුත් අපේ නැති වෙච්ච ජීවිතවල වටිනාකම තක්සේරුනේ රුපියල් ලක්ෂ 9-10ට. දැන් අරගලේ කාලේ මරණයට පත් වෙච්ච මන්ත්‍රීවරයාට ලක්ෂ 100ක් කෝටියක් දුන්නා. එතකොට එයා ලක්ෂ 100ක් වටිනවා. ඔබතුමාගේ පුතා වටින්නේ ලක්ෂ 9යි. මගේ පුතා වටින්නේ ලක්ෂ 9යි. ඉතින් මම දැනට උනම් මම මේ පවතින රජයට උනත් රජයෙන් සාධාරණයක් කරන මම ඉල්ලීමක් කරනවා. මේ අපේ දරුවෙක් වෙනුවෙන් උනත් අඩු ගානේ දැන් හරි බලලා වෙලා රුපියල් කෝටියක වන්දිය මුදලක් හරි ලබා දෙන්න කියලා. ඒ කියන්නේ මගේ පුතාට විතරක් නෙමෙයි. මේ වෙච්ච සිද්ධියේ ඉන්න මැරිච්ච සියලු දෙනාට ඒ වගේ අඩු ගාන රුපියල් අපේ දරුවෙක්ගේ ජීවිතයක් නැති වෙච්ච ජීවිතයක් අහපව ගන්න බෑ. අර මිනිස්සුන්ගේ ගෙවල් දොරවල් නැති වුණාට ගෙවල් දොරවල් හදා ගන්න පුළුවන්. ඒ ගෙවල් දොරවල් මාසෙන් දෙකෙන් හදාගත්තන්නේ. නමුත් අපේ නැති වෙච්ච ජීවිත අපිට දෙන්න බෑ. දැන් මගේ පුතා හිටියන්න දැන් අද අවුරුදු 27ක හොඳ තරුණෙක්. හොඳ ලස්සන තරුණෙක්. ඡායරූප පොඩ්ඩක් ආයෙ බලන්න පුළුවන්. ඔබතුමා කතා කරන් යන්න. ඉතින් මේ මං කියන්නේ ඒ දැන් ඒ රජයෙන් ඒ මුදල් දීලා ඒ මිනිස්සුන්ට ඒ ගෙවල් දොරවල් හදාගන්න කෝටි ගණන් දුන්නා නම් ඇයි බැරි අපේ නැති වෙච්ච ජීවිතවලට යම්කිසි සාධාරණයක් කරන්න අඩු ගන්න අපේ ගෙවල් දොර අපි දැන් අපේ දරුවෝ හිටියා නම් අපි ඒ දරුවන්ගෙන් අපි යැපෙනවා නැති බැරි පවුල් ගොඩාක් හිටියා ගෙවල් වල මිනිස්සු ඉතින් ගොඩක් වෙලාට දරුවෙක් රැකියාවක් කරලා අර එමේ දෙමව්පියෝ බලන්න දෙමව්පියෝ බොහොම අමාරු උගන්වලා කරලා ඒ දරුවෝ උස්මහත් කරලා දරුවෙක් නැති වුණාට පස්සේ එතනකින් වැඩක් නැහැනේ ඉන්න පවුලේ ඔක්කොම කට්ටිය අසරණ වෙනවා මගේ පවුලේ මමයි නෝනයි තව එයාට මල්ලිලා දෙන්නෙක් ඉන්න අක්කෙක් ඉන්නවා ඉතින් ඒගොල්ලන්ට සෑහෙන ඒක බලපෑවා අපි මානසිකව අපි සෑහෙන්න වැටුණා අපිට වෙනමම රාගම මේ ඩොක්ටර්ස්ලා 3-4 දෙනෙක් මේ මාසෙට දෙපාරක් විතර ඇවිල්ලා අපේ ඔළුව හදන්න ගෙදරට ඇවිල්ලා උපදෙස් දීලා යන තත්ත්වයක් අපිට තිබුණා. ඒ වගේ ගැටලු රාශියක් තිබුණා. කියන්නේ මේ උයාගෙන කණ්ඩ හිතෙන්නේ මේ ජීවිතේ හැමතැනම දකින්නේ ආව. ඒ ගැනම තමයි මතක් වෙන්නේ. ඒ වගේ වුණාම අපේ ජීවිතත් ගොඩක් අන්ත අසරණ තත්ත්වයට පත් වුණා. මෙයාගේ මරණය කොහොමද මෙයාගේ මල්ලා දෙන්නට යකටයි බලපෑවේ? ඒගොල්ලන්ට අපි අදත් මේ ඒ ගැන හිතේදා තමයි ඉන්නේ. ඇත්තෙම මගේ දුවත් මේ එයාට වැඩිමල් දුවෙක් ඉන්නවා. නමුත් එයාට තාමදී මේ කසාදයක් කරගන්න පවා මේ තාම මේ අකමැත්තෙන් ඉන්නවා මේ ඔය සිද්ධි අර එහෙම බලපාපු නිසා.
ඉතින් ගොඩාක් හිටියට අපි දැනට උන හිනහ වෙලා කතා බහ කරලා ඉන්නවා තමයි. නමුත් ජීවිතේ අපිට දවසේ පැය 24ක් තියෙනවා නම් විනාඩි කීයෙන් කීයට යාව මතක් වෙනවද කියලා ඇත්තෙම කියන්න බෑ. ඒ තරම්. මම ප්‍රාර්ථනා කරන්නෙම දැන් අපේ දරුවෝ වෙච්ච මරණ සිද්ධ කරපු මිනිස්සුන්ට අනිවාර්යයෙන්ම කර්මයේ පරිසම් දෙන්න ඕනේ. උන්ට විතරක් නෙමෙයි. උන්ගෙන් ඉපදෙන දරුවන්ට පවා මං කියනවා ඒ වගේ උන්ට දුක් විඳින්න ඒ තරම් දේවල් වෙන්න ඕනේ කියලා වෙලා කියලා. ඒක තමයි මම ප්‍රාර්ථනා කරන්නේ. මං ගියේ හැමතැනම ගිහලා මං දරුවට පින් දෙනවා. දීලා මම ප්‍රාර්ථනා කරන්නේ අර දේ තමයි. අපේ දරුවන්ට ඒ කරපු දේවල් වඩා දේවල් ඒ කරපු යෝන්ගේ පවුල වලට සිද්ධ වෙන්න ඕනේ කියලා. මම ඒවට ඉස්සෙල්ලා මම මීට පෙර මම කියලා තිබුණා මේ වගේ සාකච්ඡාවකදී ඔය පාස්කු පහරේ කරපු මිනිස්සු පාර්ලිමේන්තුවෙත් ඉන්නවා පිටරටවල වලත් ඉන්නවා ගෙවල් වලත් ඉන්නවා කියලා. අදටත් මේ මිනිස්සු යහතින්ම ඉන්නවා. ජීවිතය මුදලින් තක්සේරු කරන්න බෑ. ඒක මං කියන්නේ. දැන් මැති ඇමතුරුන්ගේ മന്ത്രിවරුන්ගේ ගෙවල් වල කෝටි ගණන් අරගෙන ගෙවල් දොරවල් හදාගත්තා. ඒක තිබුණට වඩා හොඳට හදාගත්තානේ. නමුත් අපේ දරුවෝ අපිට ආයේ හදාගන්න යාව මවන්න කරන්න බෑනේ. මම ඇත්තම ඒකයි මං කියන්නේ රජයෙන් වුණා මම ඇත්තම ඉල්ලීමක් කරනවා අපිට අඩු ගානේ ඒ නැති වෙච්ච ජීවිතවලට රුපියල් කෝටියක්වත් අඩු ගානේ වන්දි මුදලක් අපිට දෙන්න කියලා. අපිට දෙන්න කියන්නේ අපිට කාලා බීලා මේ විනෝදෙන්න නෙමෙයි. අපිට ඒ දරුවා වෙනුවෙන් ගොඩක් පින්දහම් කරන්න ඒ මුදල මේ බලපාන එතකොට. ඔව් ඇත්තටම පාස්කු ප්‍රහාරයට ලක් වෙච්ච වින්දිතව සහ තුවාල කරවුන් ගණනාවක් හම්බුණා. එතකොට හම්බුණ අයගෙන් දැන් ඔබතුමා එක්කෙනෙක්. එතකොට ඔබතුමා වැඩිපුරම කරලා තියෙන්නේ දරුවා වෙනුවෙන් පින්දහම් කරපු දාන දීපය, ගෙවල් හදලා දීලා තියෙනවා. ඊට පස්සේ වියලි සලාක දීලා තියෙනවා. විවිධ දේවල් මම හිතන්නේ එහෙම එක 15 දෙනෙකුට දෙනවා ලබන මේ 21 වෙනිදාට 15 දෙනෙකුට රුපියල් 6000කට වැඩි සමහරට බඩුවල ඒ වගේ මේ 15 දෙනෙකුට දෙනවා ඒ පවුල් වලට. මම ඔයගේ ගොඩක් උදව් උපකාර කරලා තියෙනවා. නැති බැරි මේ පවුලකට සම්පූර්ණ මං ගයක් හදලා දීලා තියෙනවා ගම්පහ අස්ගිරියේ. පුතා වෙනුවෙන්. එයාගේ 2021 සැප්තැම්බර් 1 වෙනිදා තමයි ගේ හදලා කරලා ඒගොල්ලන්ට බාර දුන්නේ. මොකද සැප්තැම්බර් 1 වෙනිදා කියන්නේ මගේ පුතාගේ උපන්දිනේ දවස. එදා තමයි එයාලට සම්පූර්ණ ඒ ගේ බාර දුන්නේ. 1998 සැප්තැම්බර් 1. සැප්තැම්බර් 1 එයාගේ ඉපදුනේ. ඉපදුනවා 2019 අප්‍රේල් 21 මෙයා නැති වෙනවා. මරණවා. ඔව්. නැති වෙනවා කියන්නේ මෙයාගේ ස්වභාවික මරණයක් නෙමෙයි ඇත්තම මේවා මරනවා. මිනි මැරුම්. දැන් මේ තව එක කාරණයක් පාස්කු වින්දිතියොත් ගොඩක් අය කතා කරන්නේ නැහැ. කතා කරන්නේ නැහැ. ඒගොල්ලොන්ගේ මොනවද ඔබතුමාට ඉල්ලන්න තියෙන්නේ? පාස්කු වින්දිතියන්ට මොනවද කියන්න තියෙන්නේ? පාස්කු වින්දිතියන්ට මට කියන්න තියෙන්නේ දැන් අපි බෞද්ධ අයට වඩා ඕක ගොඩක් දේවල් උනේ ක්‍රිස්තියානි ආගමික අයට. ඒගොල්ලොත් ගොඩක් ඒ වෙච්ච කාලේ ගොඩක් එකට එකතු වෙලා වැඩ කටයුතු කරා. කටුව පිටියේ අර එමේ ඒ දේවල් අපි 2019 20 අපි අරගලේ අර මුලින් පටන් ගත්තේ 22 කියන්නේ. 22. 22ද? ඔව් 2022. එතකොට අපි මුලින්ම අපි ඒ කටුව පිටියේ ඉඳලා කෙලින්ම පාගමනක් ආවා කොච්චිකඩේ පල්ලියට. ඔව්. ඒ කියන්නේ මායි පුතයි සම්බන්ධ වුණා. සම්බන්ධ වෙලා මට ඒ නැතුණු පුතාට බාල පුතා ඒ ඉඳලා පයින්ම ගියා කොච්චිකඩේ පල්ලියට යනකම්ම. එක දිගට. ඔව්. මම කටුනායක නිකන් විතරක් ආවා. මේ ඊට පස්සේ මම වාහනයක නැග්ගා. අරයා ගියා මේ කොච්චිකඩේ පල්ලියට යනකම්ම එදා. එදා තමයි මම හිතන්නේ අරගලෙත් පටන් ගත්තු දවස. ඔව්. ඒ දවස්වල තමයි ඊට පස්සේ අර මේ කුරුසේ අරන් ආවේ ජිහාන් ඔය කාලේ මං හිතන්නේ ඒ දවස්වල. දැන් පාස්කු ඉවරලා අවුරුදු 6ක් ගිහින්නේ. සමාජයේ මේක ගැන තියෙන කතා බහ ගැන මොකද හිතෙන්නේ? සමාජය ගැන කියන්නේ දැනලා තියෙන සමාජය ගැන දේශපාලන මතිමතාන්තර තමයි එක එක්කෙනාගේ යන්නේ. ඒවා ටීවී එකේ දානවා අර මේ ඒ කතා කරන දේවල් ඉතින් බලනවා මිස මං හිතන්නේ දැන් ගොඩක් මිනිසුන්ට ඒක අමතක වෙලා තියෙන්නේ. ඕක ප්‍රහාරයෙන්
නැතිවෙච්ච ජීවිතවල තුවාල වෙච්ච ජීවිතවල ඒගොල්ලෝ වින්දිතේන්ට විතරයි තාම අද තව වෙනකන් තියෙන්නේ මං හිතන්නේ මේ ඒකේ ඉතින් අමාරුව ඒ කියන්නේ කනගාටුව. නමුත් ඒකත් දැන් ගොඩක් මිනිස්සුන්ට මං හිතන්නේ ඒක නැති වෙලා ගිහිල්ලා තියෙනවා. අපේ රටේ ඒක හැටියක් ඒ. දැන් මේ අර ඔබතුමාගේ වගේ ගෙවල් දොරවල් දැන් මතියමුතුරුන්ගේ ගෙවල් ගිනි තිබ්බ ගමන් හදාගත්ත එහෙම කියලා. හැබැයි අපේ රටේ නීතිය තමයි අපේ රටේ නීතිය කියන්නේ වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත තියෙනවා. ඊට පස්සේ හානිපූර්ණ කාර්යාල පනත තියෙනවා. ওই නීති දෙක විදිහට වින්දිතයෙක්ට එහෙම නැත්නම් එහෙම දැන් මරණයටපත් වෙච්ච කෙනෙක් ගිනන් ලැපෙන්නන්ට මේ වගේ අයට ගෙවල් හදලා දෙන ඒවා පවා ඊට පස්සේ මොනවා හරි ස්වයං රැකියා කරනවා නැව දිනු කරගන්න දේවල් ඒවා පවා දෙන්න ඕන. හැබැයි ඇත්තටම ඒවා වෙන්නේ නැහැ. ඒවා වෙන්නේ නැහැ. ඊළඟට ඔබතුමා කිව්ව විදිහට ලක්ෂ 9යි ඔබතුමාට අනිත් අයට 10යි සමහරවිට ලක්ෂ 9යි ගානයි මිනිය ප්‍රවාහනය කරන්න කියලා ඒත් එක කපාගෙන තියෙනවා. ඔබතුමාට හම්බුණාද කොට අර මෑතක වන්දි විදිහට හම්බෙච්ච එකෙන්? වන්දි විදිහට ඒකේත් මට මතක නැහැ මං හිතන්නේ අපේ account එකට මේ 1 ලක්ෂ ගානක මුදලක් වැටිලා තිබුණා. 1 ලක්ෂ ගානක්. ඔව්. නමුත් අර කෝටි ගණන් ගෙවපු අය හිටියා වන්දි මුදල් වශයෙන්. නමුත් මං හිතන්නේ ඒක තමයි දැන් ඒ සරලන මුදලක් හම්බ වුණාද කියලා මට එතන සැකයක් තියෙනවා. නෑ ඒක තමයි. දැන් ගොඩක් අය හිතනවා මෛත්‍රීපාල සිරිසේනටයි ඔය කට්ටියට කෝටි 100 ගණන්ද කොහෙද ගැහුවට පස්සේ දඩය කෙනෙක්. ඒ වන්දි කිව්වට පස්සේ මේ ලොකු ගාණක් හම්බෙනවා කියලා. හැබැයි මේකේ මරණයටපත් වෙලා තියෙන 300කට ආසන්න තුවාල වෙලා තියෙන 500කට වැඩි පිරිසකට මේවෙන් බෙදුවාම එන්නේ රුපියල් 1 ලක්ෂ ගාණයි. ඔව් ඒක තමයි. පොඩි ගණනයි එන්නේ. තව මොනවද ඇත්තට ඔබතුමාට මේ පාස්කු ප්‍රහාරයට අදාළව කතා කරන්න? මට ඉතින් ගොඩක් වෙලාවට කියන මම ඇත්තෙම මම පාස්කු ප්‍රහාරය ගැන මම සාධාරණ බලාපොරොත්තු හිටියා මුලින්ම. නමුත් දැන් ආණ්ඩු එක මාරු වෙලා ජනාධිපතිතුරු 4 දෙනෙකුත් ඇවිල්ලත් අද තව වෙනකන් තාම ඒ කියන්නේ සාධාරණ ඉෂ්ට උන්නේ නැහනේ. මම තාමත් දැන් බලාපොරොත්තු වෙන්නේ නැහැ ඇත්තෙම මට අපේ ඔකට සාධාරණ ඉෂ්ට වෙයි කියලා. මේ පවතින රජයෙන් වුණත් මම නම් බලාපොරොත්තු වෙන්නේ නැහැ සාධාරණ ඉෂ්ට වෙයි කියලා. ඒ කියන්නේ කියලා ආපු විදිහට නෙවෙයි වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ කනගාටුවක් තියෙනවා මට. මං හිතන්නේ අපි ගියා පාස්කු ප්‍රහාරයට අදාළව ජනාධිපති කොමිසමේ සාක්ෂි දුන්න අයගේ සාක්ෂි ඉල්ලලා තොරතුරු කොමිසමට යනකම් ගියා. එතකොට ඔබතුමත් තොරතුරු කොමිසමට ආවා. තොරතුරු කොමිසමේ ඒව දෙන්න කියලා තීන්දුව කළා. ඊට පස්සේ දැන් ජනාධිපති ලේකම් කාර්යාලය සහ නීති විද්‍යා දෙපාර්තමේන්තුව දෙන්න බෑ කියලා නඩු දාලා තියෙනවා. එතකොට වර්තමාන ආණ්ඩුවේ වගකීම තමයි එතකොට ඒගොල්ලෝ බලයට එන්න කලින් කිව්වේ මේ ඔක්කොම ප්‍රසිද්ධ කරනවා ඇත්ත කියනවා මේ නඩුව අයින් කරන එක. හැබැයි තාම අයින් වෙලා නැහැ. දැන් පාස්කු අවුරුදු 6 සම්පූර්ණ අනිද්දාට අද වෙනකන් ඒවා අයින් කරලා නැහැ. ඒ තොරතුරු දීලත් නැහැ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා දෙයි කියලා. සමාජයට මොකද දෙන්න තියෙන පණිවිඩය? සමාජයට ඉතින් දෙන්න තියෙන පණිවිඩය තමයි ඉතින් අපිට මේකට සාධාරණයක් තාම ඉතින් උනේ නැහැ. ඒක වෙන්නේ නැහැ. ඉතින් මේ කොයි දෙයක් අපේ රටේ මිනිස්සුන්ට බොහොම ටික කාලෙකින් අමතක වෙනවා කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඒක අමතක වෙනවා අපේ ගමේ ගොඩේ ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ට ඒක අමතක වෙනවා. නමුත් ඔය ගැන මතක තියාගෙන ඉන්න අපේ රටේ ඉන්න දේශපාලනඥයෝ විතරයි. ඒ මිනිස්සු ඒක මතක තියාගෙන ඒකෙන් ප්‍රයෝජන ගන්න එක තමයි කරන්නේ. හැමදාම ඒ මිනිස්සු ටීවී එකේ බැලුවොත් අර පාස්කු ප්‍රහාරේ මහ මොල කරු දන්නවා, අරයා දන්නවා, මෙයා දන්නවා. හාමුදුරුවෝ එයා එලි කරන්නම් කිව්වා දැන් එක හාමුදුරු නමක් එයා එලි කරන්නම් කිව්වා ජනාධිපතිට එයාට කියන්නම් කිව්වා ඒක ඉතින් මම දන්න විදියට නම් ඒ කියන්නේ මතක තියෙන්නේ මට නම් මතක තියෙන ජීවිත කාලේ පුරාම අපේ පවුලේ සියලු දෙනාටමත් මේ අනිත් සාමාන්‍ය ජනතාවට වඩා ඕක ගැන මතකේ තියාගෙන ඒ ගැන කතා කරන්නේ දේශපාලන වාසි ගන්න දේශපාලනඥයෝ තමයි. හරි අපි ඉවර කරමු. තාම මොනවා හරි කියන්න තියෙනවා නම් කියන්න පුළුවන්. ඇත්තටම මේ අපි මේක අමතක කළොත් එහෙම හැමෝටම මතක වෙලා යයි. අමතක වෙලා යනවා. ඒ නිසා අපි අමතක කරන්න හොඳ නැහැ. දැන් මේ ඔබතුමා ගැන මට හරියට කියන්න බැරුණා. පාස්කු ප්‍රහාරයට අදාළ ගොඩක් වැඩවලදී ඔබතුමා සම්බන්ධ වෙනවා. අපි RTI කමිෂන් එකට ගියා ඔබතුමා උසාවි ගියා. ඊට පස්සේ නිරන්ත ජයවර්ධනට නඩු පවරන්න කියලා ඔබතුමා ඉල්ලලා තියෙනවා. ඊට පස්සේ ලංකාවේ පාස්කු ප්‍රහාරයට අදාළව තියෙන ප්‍රධානම නඩුව තමයි 25 දෙනෙකුට එරෙහිව නඩුව. ඒකත් එක්කෙනෙක් මැරලා දැන්. ඔව්. අර නීතිඥ සුරේන් නිතරම කියන විදිහට මේ ජීවිත කාලෙම යන නඩුවවා. ඔව්.
එතකොට මේ නඩුවේ විනිතියෙක් විදිහට ඔබතුමා වෙනුවෙන් නීතිඥයෙක් ඉන්නවා සුරේන් පෙනී ඉන්න ඔබතුමා වෙනුවෙනුත්. එතකොට මේ මරුණු විහඟ වෙනුවෙන් පෙනී ඉන්නවා. එතකොට එහෙම කීප දෙනෙක් වෙනුවෙන් විතරයි අගතිරිපත් පාර්ශ්වය පෙනී ඉන්නේ. ඒකෙන් එක්කෙනෙක් ඔබ කියන්නේ නීතිඥවරයෙක් දෙව්වේ හරි ඔබතුමා ඒක ගොඩක් හොඳයි. එතකොට මේක සම්බන්ධයෙන් සංවිධානය කරන වැඩවලට ඔබතුමා එනවා. ඉතින් ඒ උනන්දු අනිත් වින්දිතයන්ටත් තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් එහෙම වෙන්නේ මේක දේශපාලඥයෝ සහ මේකට මැදිහත් වෙච්ච අයත් හරි කැමති මේ ඉක්මනින් අමතක වෙනවා. ඉතින් අමතක කළා දාන්න උත්සාහ කරයි. ඉතින් ඔබතුමා මේ ෆයිට් කරන එකට බොහොම ස්තුතියි. අපි ඉස්සරහටත් කතා කරමු. අපිට ඕනකම තියෙන්නේ ඇත්තටම මේ වගේ ඔබතුමා වගේ අයගේ කතා සහ මේ පාස්කු ප්‍රහාරය ඇත්තට මොකද වෙන්නේ කියලා දවස ගානේ කියලා මේක සමාජයේ කතා බහ දිගටම තියන්න. ඒ තියෙන කතා බහ ඉතාම වැදගත් වෙයි. දේශපාලඥයන් අතර කතා බහක් නෙමෙයි සමාජයේ කතා බහයි තියෙන්න ඕන. ඒක වැදගත් වෙයි. යුක්තිය ඉෂ්ට කිරීමට මොන ආණ්ඩුව ආවත් අපිට තියෙන වැඩේ තමයි යුක්තිය ඉෂ්ට කරන්න කියලා බලපෑම් කරන එක. එහෙනම් අපි අවසන් කරමු. අවසන් වශයෙන් මොනවද කියන්නේ? අවසන් වශයෙන් මට කියන්න තියෙන්නේ ඇත්තම දැන් ඔබතුමා මේ ගැන සම්බන්ධ වෙලා මේ ගැන සෑහෙන කැක්කුමකින් වැඩ කරන පුද්ගලෙක්. ඒක නිසා මම ඔබතුමාට මගේ ගෞරවය පුද කරනවා. ඒ වගේම ෆාදර් රොහාන් එයාටත් ඒ වගේම මිස්ටර් සුරේන් අපේ ලෝය එයා දුරේක්සා ඔයගේ මට නම් මතකත් නැහැ. ඔය කීප දෙනෙක් මේ සම්බන්ධව මේකටම අපි කැප වෙලා වැඩ කරනවා. ඉතින් ඒගොල්ලන්ට මම ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි. හරි. අපි ආයෙ හම්බෙමු. හරි. අපි යන්න කලින් ආයෙ පුතාගේ ෆොටෝ ටික බලලා යමු. බලන කට්ටියට මේ ඉන්නේ විහංග තේජාන්තද විහංග තේජාන්ත 1998 සැප්තැම්බර් 1 ඉපදුනේ ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ ඕල්ලනකන් ගියා. ඒ ලෙවල් කලේ උඩුගම්පල සෙනරත් පරණවිතාන විද්‍යාලයේ 2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා එල්ල වෙච්ච මිලේච්ඡ ප්‍රහාරයෙන් මරණයට පත් වෙනවා ෂැන්ග්‍රිලා කොළඹ ෂැන්ග්‍රිලා හෝටලේදී. මේ බෝම්බ ප්‍රහාරකයන්ගේ කණ්ඩායමේ නායකයා කියන සහරාන්ගේ බෝම්බ ප්‍රහාරයටම තමයි තේජාන් අහු වෙන්නේ. හැබැයි තේජාන් ගැන බොහෝ දෙනෙක් කතා කරන්නේ සමාජයට අමතක කරලා තියෙනවා. සහරාන්ගේ බෝම්බ ප්‍රහාරයට ලක් වෙච්ච තේජාන් බෞද්ධ, තේජාන්ගේ තාත්තා බෞද්ධ, සුරාජ් නිලංග මහත්මයා. හැබැයි අනිත් හැමෝටම වැඩිය යුක්තිය වෙනුවෙන් හැම දෙයකටම සහභාගී වෙනවා. හරි. එහෙනම් අවසන් කරමු. අපි ආයෙ හම්බෙමු. හරි. බොහොම ස්තුතියි.